right අපි අද කතා කරන්න යන්නේ පැපොල් කිරි නිසාරණය පැපේන් එන්සයිම් නිසාරණය කරගන්නේ කොහොමද කියන එක. අපි පළවෙනි පියවර විදිහට නිසි පරිණතියෙන් යුතු පැපොල් තෝරගන්න ඕන. දැන් මේ වගේ ඉදුණු පැපොල් ගෙඩියක් අපි නිසාරණය සඳහා ගන්නේ නැහැ. ඒ වගේම මේ වගේ නිසි පරිණතියටපත් නැති ඒ වගේම දළු ඒව ගන්න. සාමාන්‍යයෙන් අපි මේ වැඩේට ගන්නේ පැසුණු මද වශයෙන් පැසුණු පැපොල් ගෙඩිය. මේ පැපොල් කිරි නිසාරණය කරගන්නකොට අපි අනිවාර්යෙන්ම අත්ආවරණ ඇස් පළඳනා යොදන්න ඕන. මොකද මේ කිරි අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන් නිසා. අපි මේ ප්‍රැක්ටිකල් එක පළවෙනි පියවර විදිහට අපි මේ පැපොල් ගෙඩිය තෝරගෙන අපිට නිසි පරිණතියටපත් පැපොල් ගෙඩිය තෝරගෙන අපි මේක පිරිසිදු කරගන්න ඕන. ජලය පොඟවලා පිරිසිදු කරලා අපි මේක හොඳින් තෙත මාත්තු කර ගැනීම කරගන්න ඕන. තෙත මාත්තු කර ගැනීම කරගත්තාම අපිට ගුණාත්මක පැපේන් නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මම මේකේ දැස් ආවරණ යොදන්නේ අපි ප්‍රැක්ටිකල් එකේ තුන්වෙනි පියවර විදිහට අපි නිසි කැපුම් යොදා ගන්න ඕනේ. ඒ සඳහා වාණේ පිහියක් මල නොබැඳුණු මානේ පිහියක් යොදා ගන්න ඉතාම වැදගත්. මොකද මේ ගුණාත්මක පැපේන් නිෂ්පාදනයක් සඳහා අපි ඊට පස්සේ මේ පැපොල් ගෙඩියේ කැපුම් කීපයක් යොදන්න ඕන. මේ කැපුම යොදනකොට මිලිමීටර් 1කට 2කට වඩා ගැඹුරට මේක කැපුණොත් මේ පැපේන් වල ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. අපි සියුම් කැපුමක් යොදන්න ඕන. right. ඊට පස්සේ මේ තවත් කැපුමක් අපි යොදනවා. මේ ආකාරයට අපි කැපුම් 4ක් පමණ යොදනවා. මේ සියලු කැපුම් අවසන් වෙන්න ඕන පුතේ එකම ස්ථානයකින්. අපි මේ ආකාරයට පැපේන් කිරි එකතු කරගත්තා. මේක ඊටාම වැදගත් කරුණ තමයි මේ කැපුම් සියල්ලම මේ පැපොල් ගෙඩියේ කෙළවරින් සම්බන්ධ වෙන්න ඕන. මිලිමීටර 1ක 2ක ප්‍රමාණයට මේ කැපුම යොදන්න. ඊට වඩා යෙදුවොත් පැපේන් කිරි වල ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. අපි මේක දැන් මේක අපි පැපොල් ගෙඩියක් කඩලා කරන නිසා ලොකු ගැටලුවක් නැහැ. මේක ගහ ටිකක් ඉහළ තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඇස්පලන්දනාවක් යොදලා මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. ඊට පස්සේ මේ කැපුමට පස්සේ කැපුම දාලා රැස් කරගත්ත පස්සේ මේ පැපොල් ගෙඩියේ තැවරිලා තියෙන පැපේන් ටිකත් අපි මේකට එකතු කරගන්න ඕන. මේ තියෙන අපි රැස් කරගත් පැපේන්. අපිට මේ රැස් කරගත් පැපේන් සූර්ය වියලනයක් ආධාරයකින් හෝ දුණක් ආධාරයෙන් තෙතමන ප්‍රතිශතයේ 5කට පමණ අඩු කරගන්න පුළුවන්. සෙන්ටිග්‍රේඩ් අංශක 35-40 සීමාවේ තියලා. ඉතින් අපිට විදුලි උණුවක තියලා ගන්නවා නම් ගුණාත්මක පැපේන් එන්සයිම් නිසාරණය කරගන්න පුළුවන්. මේකේ අපි වැදගත් තව හිතන්න ඕන කරුණු තමයි මේ වගේ පැපේන් නිෂ්පාදනය නිසාරණය කරනකොට පැපේන් නිසාරණය කරනකොට උදේ කාලයේ කරොත් වැඩි කිරියස්වන්නක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා අද ඔයාලට පැපේන් එන්සයිම් නිසාරණය කරගන්න ආකාරය පැහැදිලිව දැනගන්න පුළුවන් වෙයි කියලා. right. Thank you.